ඔයා දැනගෙන හිටියද N5 level එකට නැත්නම් Japanese N5 level එකට වචන 800ක් තිබුණාට ජපානයට ගිය ගමන් ඔයාට කතා කරන්න වැඩියෙන්ම ඕන වෙන්නේ වචන 200කටත් වඩා අඩු ප්‍රමාණයක් කියලා. අද අපි ඒකෙන් වැදගත්ම වචන 5ක් ඉගෙන ගමු. පළවෙනි එක සුමිමසෙන්. මේක සුමිමසෙන් කියලා අපි ලිව්වට මේක උච්චාරණය කරන්නේ සුයිමසෙන් කියලා. කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න කලින් හෝ සමාව ඉල්ලන්න කලින් මේක අනිවාර්යයි. දෙවැනි එක ඔනෙගයිෂිමස්. යම් දෙයක් ඉල්ලනකොට ප්ලීස් කියන අර්ථයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි එක වකරිමසෙන්. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ. මුල් කාලේදී මේක ඔයාලට ගොඩාක් ඕන වෙයි කියලා මම හිතනවා. හතරවෙනි එක දොකෝ දෙස්කා. යම් තැන කොහෙද කියලා අහන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට JR එකිවා දොකෝ දෙස්කා. JR ස්ටේෂන් එක කොහෙද? පස්වෙනි එක ඉකුරා දෙස්කා. ඕනෑම දෙයක මිල අහන්න මේක ඕන වෙනවා. උදාහරණයක් විදිහට කොනෝ තොකේයිවා ඉකුරා දෙස්කා. මේ ඔරලෝසුව කීයද? දැන් ඔයාගේ වාරය. මේ වචන පහෙන් ඕනෑම එකක් පාවිච්චි කරලා ජපන් වාක්‍යයක් දැන්ම පහලින් කමෙන්ට් කරන්න. බලමු නිවැරදි වාක්‍ය නිර්මාණය කරන්නේ කවුද කියලා. මේ වගේ ජපන් හීනය දකින්න ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක දැම්ම ෂෙයා කරන්න. අමතක වෙන්න කලින් මේක සේව් කරලා තියාගන්න. ජපානය ගැන ලංකාවේ වැඩියෙන්ම තොරතුරු දෙන හොඳම පේජ් එක දැම්ම ෆලෝ කරලා සිනරේ අපේ පවුලේ සමාජිකයෙක් වෙන්න අමතක කරන්න එපා. මිනසන් ගම්බරිමෂෝ.